හරි සර් කියලා දෙන්නම් මේ තියෙන්නේ RF6 එකක් RF8 එකෙත් එහෙම තමයි. මේකේ මේ බලන්න මේ වැල් දෙකම ඇරෙන්නේ කියන්නේ මේක ඉන්ලට් වැල් එක මේ එක්සෝස්ට් එක දෙකම එකට ඇරෙන්නේ එක රොකරාම් එකෙන් මැදට පුෂ් වෙලා. එතකොට අපි මේක ලෙවල් කරගන්න ඕනේ මේ බන්න සර් කරනවා මේ බන්න එක පොඩ්ඩක් තද කරද්දී මේක උඩ ඉස්සන මේ බන්න. ඒක පාත් කරන්නෙත් නෑ උස්ස ගන්නෙත් නෑ ගාන්න මේ මෙතන හේතු වෙන මට්ටම කියලා මෙයාගේ අපි මේක රොකරාම් එක තියා ගන්නවා හරියටම. ඕකේ ඊට පස්සේ මේක ලොක් කර ගන්නවා. ඊට පස්සේ මේ අපි ටැපට් තියනවා. ටැපට් තියන්නේ මෙන්න මේ අපි පිලේ ගේජ් එක පාවිච්චි කරලා මේ ඉන්ලට් පැත්ත අපි තියා ගන්න ඕනේ 30ක්. සෝරි එක්සෝස් තියන්නේ මේ එක්සෝස් පැත්ත 30ක් තියා ගන්න ඕනේ මේ බන් මේස කරන එකනේ මේ බ්ලේඩ් එක ඇදලා එන ගාන කියලා මේ අනේ තියලා මේව ලොක් කර ගන්න ඕනේ. ඊට පස්සේ මේ ඉන්ලට් පැත්ත 25ට තියා ගන්න ඕනේ මේ බාන. මම කියනවා ඊට පස්සේ චෙක් කරගන්න කොහොමද මේ බුරුල් වෙන්නත් බෑ තද වෙන්නත් බෑ. ඒකල්ලා අනේ ලොක් කරගන්න. ඊට පස්සේ මේ බන්න මේ 25 තිබ්බට පස්සේ මම 30 බ්ලේඩ් එක දාලා මේ බන්න යන්නේ නැහැ. කියන්නේ ටැපට් එක හරි. එහම තමයි ටැපට් කියන්නේ 1P4 order එකේ තියෙන බෝනස් එක.